දැන් අපි දැන් මේ සූදානම් වෙන්නේ lemon curd cake එකක් හදන්න. අපි ගාව තියෙනවා curd cake මිලිලීටර් 2,600ක්. ඊට පස්සේ අපි අරගෙන තියෙනවා lemon වලින් හදාගත්ත juice එකක් තියෙනවා. ඊට පස්සේ සීනි ග්‍රෑම් 650ක් තියෙනවා. fresh cream එකෙන් ලීටර් 1.5ක් තියෙනවා. ජෙලටින් 100ක් තියෙනවා. ඊට පස්සේ වෙනසකටත් එක්ක මම මේ ඉනෝවේටිව් විදිහට චීස් ක්‍රැකර් එකයි ඊට පස්සේ ඩබල් ට්විස්ට් බිස්කට් එකයි ගෝල්ඩ් මාරි එකයි මේ තුනම මික්ස් කරලා තමයි අද අnder බේස් එක හදාගන්න සූදානම් කරලා තියෙන්නේ. අපි බලමු දැන් අපි පළවෙනියටම මේ ප්‍රෙස් ක්‍රීම් එක සීනිත් එක්ක දාලා මේක මුලින්ම හදා ගන්න ඕන. අපි තැනට යමු. අපි ඊළඟ සූදානම් වෙන්නේ අපේ සුගර් ටික අපි ප්‍රෙස් ක්‍රීම් එකට දා ගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට බීට් කරගන්න තමයි අපි සූදානම් වෙන්නේ. හරි අපි දැන් මේ බිස්කට් වැරයිටිස් තුනකින් දාලා දෙන්නේ. දැන් අපි මේක ඇත්තටම හොඳට චොප් කරගන්න ඕනේ. මේකේ චොකලට් ටේස්ට් එකක් එනවා, ගෝල්ඩ් මාරි ටේස්ට් එකක් එනවා, චීස් ටේස්ට් එකක් එනවා, චීස් ක්‍රැකර් ටේස්ට් එකක් එනවා. මේ ඔක්කොම ටික අපි බේස් එකේ තියෙන ටේස්ට් එක වැඩි වෙන්න වැරයිටිස් ටේස්ට් වැරයිටිස් කිහිපයක් එන්න විදිහට බිස්කට් වර්ග කිහිපයක් දාලා තියෙනවා. මේකට ගොඩක් අය පාවිච්චි කරන්නේ ඩෙෆිනේටිව් බිස්කට් එක. නමුත් මම මේ ඉනෝවේටිව් විදිහට මේක හදන්න ප්ලෑන් කරපු නිසා තමයි මෙහෙම බිස්කට් වැරයිටිස් තුනක් කරගෙන කරන්න ප්ලෑන් කරගත්ත කුකින් ක්‍රීම් එක අපි දැන් සූදානම් කරගෙන තියෙනවා. අපි මුලින්ම මේ අපි හොඳට චොප් කරගත්ත බිස්කට් එකට අපි බටර් කලවම් කරලා මෙන්න මේ විදිහට බටර් ටික කලවම් කරලා අපි බටර් ග්‍රෑම් 300ක් අත් කරගෙන ලෑස්ති කරගත්තා. මේ බටර් ටික කලවම් කරගමු. කලවම් කරගෙන මේ අපේ බේස් එක හදාගන්න තමයි අපි මේ බටර් ටික කලවම් කරගන්නේ. සූදානම් වෙන්නේ කර්ඩ් එක දාගන්න. right. අපි ඊළඟට මේ කර්ඩ් ටික මේකට ඇඩ් කරගමු. මම මේ නැචරල් කන්තලේ කර්ඩ් තමයි අරගෙන ආවේ මේකට. මොකද ලංකාවේ හොඳම කර්ඩ් තියෙන කන්තලේ කියලා කියන්නේ. ඒක නිසා මේක හොඳම ෆ්ලේවර් එකකින් දෙන්න ඕන නිසා කන්තලේ කේක් එක අරගෙන ආවා. ඊට පස්සේ අනිත් කර්ඩ් එකත් මේකට ඇඩ් කරගමු. සුපර් මාකට් එකකට ගිහිල්ලා කර්ඩ් කේක් එකක් ගන්නවට වැඩිය මේ නැචරල් කන්තලේ අර ආරයිනේ හදලා ඉදා දවසේ අපි කර්ඩ් කේක් එකක් කරගන්න මේව කරන්න තමයි මට හදන්න තමයි මට ඇත්තටම හිතුනේ. දැන් අපි මේක හොඳට කලවම් කරගන්න අතරතුරේ අපි මේකට ඇඩ් කරගන්න ඕන දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේක ඇත්තටම හොඳට thick කර්ඩ් එකක් බවට නැවතත් පත් කරගන්න ඕන. ඒක නිසා අපි මේකට ඇඩ් කරගන්න මම අර ජෙලටින් 90ක් ගත්තේ මේකට. දැන් උණු වතුරෙන් මද උණු වතුරෙන් හදාගත්ත ජෙලටින් ටික මම මේකට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මේකට ලෙමන් රසයක් දෙන්න තමයි දැන් අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ.
මේ ලෙමන් රසය ගන්න තමයි මේ ලෙමන් ටික මේ ඇඩ් කරන්නේ. ඊට පස්සේ මේකට ලෙමන් දැම්මා කියලා ලෙමන් පීල් ටිකක් දාගත්තාම පොඩි ටේස්ට් එකක් එනවා. මේ ලෙමන් පීල් ටිකත් ඇඩ් කරගන්නවා. දැන් මේක පුළුවන් තරම් ෆ්‍රීස් කරගන්න එක තමයි හොඳ. තමන්ට පුළුවන් වෙලාවක් මේක පුළුවන් තරම් කාලයක් ෆ්‍රීස් කරගෙන නැවත කර්ඩ් එකක් මට්ටමටම අරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. අපි මේක ෆ්‍රීස් කරලා ඊළඟ අවස්ථාවේදී බලමු අපි මේකේ උඩ ලේයර් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඊළඟට මේකේ යට ලේයර් එක හදාගන්න සූදානම් වෙන්නේ. ඇත්තටම මේකේ ලස්සන සුවඳක් එනවා. මේකට තව එක දෙයක් අපි සුවඳයි කියනකොට මට මතක් වුණේ වැනිලා එසෙන්ස් ටිකක් තියෙනවා. වැනිලා එසෙන්ස් එකත් එක්ක තමයි මේක හරියන්නේ. මේකේ පොඩි ෆ්ලේවර් එකක් එන්න වැනිලා ෆ්ලේවර් එකක් ගන්න. අපි හදාගමු. ඊළඟට අපි මේකට ඇඩ් කරගන්නවා දැන් අපි අර සකස් කරගත්ත මේක අපි වැනිලා එසෙන්ස් ටිකක් දාලා ඉමු. මට අමතක වුණා. මොකද වැනිලා එසෙන්ස් මේකේ එතකොට මේක සම්පූර්ණව ගන්න පුළුවන් අපිට තව ෆ්ලේවර් එකක් වැනිලා ෆ්ලේවර් එකක්. රයිට්. දැන් අපි මේක ඇඩ් කරගන්නවා. මේ ආකාරයට අපි හදාගත්ත කර්ඩ් කේක් එක. මම මේකේ පොඩි ඉඩක් තියෙනවා. මොකද අපි උඩ ලේයර් එක දානකොට දැන් උඩ ලේයර් එකට ඉඩක් ඕන. ඒක නිසා මම ඒකේ පොඩි ඉඩක් තියෙනවා මේ උඩින්. අපි ඇත්තටම කිරලා මැනලා හැදුවා වගේම තියෙනවා ගානටම මේ දෙකට. right දැන් අතින් අපිට තියෙන මේක ෆ්‍රීස් කරගන්න තමයි. මේක ෆ්‍රීස් කරගන්න තමයි දැන් ඊළඟට අපිට ඕන. හරි. කර්ඩ් කේක් එකේ මුල් අවස්ථාව නිම කරලා ඉවරයි. මෙන්න මේ කර්ඩ් කේක් එකේ උඩ ලේයර් එක හදාගන්න. දැන් අපි වෝටර් ඩොප්ලට් එකට වතුර දාගන්නවා. මේකේ සාමාන්‍යයෙන් ලිටර් 250ක් විතර හරියන්න තමයි දාගන්නේ. මම මේක මෙෂර් කරගන්නත් ඕන නිසා තමයි මම මේකට දාගත්තේ මේක. ටිකක් අඩුවෙන් දාගමු. මොකද අපිට එතකොට පාටක් එක්ක ගන්න පුළුවන්. ඒකද කලර් එකක් වෙනවා. රයිට්. අනුවෙන් දැන් මේ ප්‍රධාන හේතුව මෙන්න මේ ජෙලටින් ටිකක් මේකට ඇඩ් කරගන්න.